හායි මචං යන් සුදුස් මචං මම මේ විශේෂ දෙයක් ගැන කතා කරන්න ආවේ මේ පික්මි හැම දුවනේ උන්ට හරිද පික්මි දුවන කොල්ලොන්ට ත්‍රිවිල් හැර ත්‍රිවිල් වලින් සෑහෙන පාඩුවේ මචං මේ පික්මි එකේ මේ දෙන ගණන් නේ අපිට උන්න බලපන් මේ බලහන් දැන් මෙතන 443යි ගාන මචං කිලෝමීටර් 6.44ක් යන්න ඕනේ මීටර් 44ක් සාමාන්‍යයෙන් ගන්න ඕනේ කිලෝමීටර් 2.1ක් ගිහිල්ලා හරිද එතකොට මචං දැන් මෙතන කිලෝමීටර් 2.4ක් ගිහිල්ලානේ ගන්න ඕනේ ඒ මන් දුර හන්දා ළඟ ඉන්න එකෙක් ගත්තා කියහන්කෝ සාමාන්‍යයෙන් මචං මේ හයර් පට්ට විදියට මචං පාඩුවට මේ දුවන්න තියෙන්නේ හරිද ඔයාලා බලපන් එතකොට බං මේකෙන් ආයි බං මේ 112ක් කමිෂන් එක කැපෙනවා හරිද එතකොට මචං ආයි ට්‍රිප් අඩු කිරීම කියලා මචං මගී අඩු කිරීම ගාස්තු කියලා ආයි 20ක් අඩු කරනවා හැම ට්‍රිප් එකකින්ම එතකොට මචං ඔය අඩු කරන එක තමයි මචං ආයි ඉන්සෙන්ටිව් විදියට ඇඩ් වෙන්නේ අපිට සාමාන්‍යයෙන් ඔය ගහන්නේ 635ක් ගැහුවොත් රුපියල් 3000ක් දෙනවා 12ක් ගැහුවොත් මෙච්චරක් දෙනවා එහෙම කියලා ඉන්සෙන්ටිව් ගෙවන්නේ ඕක තමයි මචං හරිද සෑහෙන පාඩුයි බං සාමාන්‍යයෙන් හයර් එක සෝරි අපි හිතමුකෝ මචං හයර් එක සාමාන්‍යයෙන් රුපියල් 1000ක හයරයක් කියලා සාමාන්‍යයෙන් මචං එතකොට භාගයක්ම මචං අපිට පාඩුයි ත්‍රිවිල් වල සාමාන්‍යයෙන් මචං සෙල් කොස්ට් එක හිතහන්කෝ ලීටර් එකකට 35ක් 40ක් කරනවා කියලා හිතමුකෝ එහෙම කරත් බලපන් කොච්චර පාඩුවටද එතකොට හයර් අපි දුවන්න තියෙන්නේ කියලා ඒකයි දැන් මෙයාලා හරිනම් මචං නෑ සාමාන්‍යයෙන් පික්මි දුවලා හොයන්න පුළුවන් බැරි කමක් නෑ හොයන්න පුළුවන් එකෙන්ම හෙව්වට තේරුමක් නෑ මචං මොකද මේ වහනේ කැඩෙනවා මචං පික්මි දුවනවා කියන්නේ සනික වාහන කැඩෙනවා ඒ වලට යනවා ඊට වැඩි වේදමක් හම්බ කරනවට වැඩිය හරිද ගේමක් ගහන්න පුළුවන් බැරි කමන්නේ හැබැයි මචං කම්පැනියක් සාධාරණ වෙන්න ඕනේ කස්ටමර්ම සනසලා වැඩක් නෑනේ මචං දැන් රයිඩවත් සනසන්න ඕනේ කුණු කොල්ලේටම හයර් දුවලා තේරුමක් නෑ මං කියන්නේ මේක හොඳ නෑ කියලා හොඳයි ඒ වුණාට මචං අපිට සාධාරණයක් වෙන්න ඕනේ සාධාරණ ගානක් නියම වෙන්න ඕනේ දැන් සාමාන්‍ය නෝමල් හයර් එක මචං කොහොමත් කිලෝමීටර් 100 ගානේ හම්බෙනවනේ ඈ ඒකයි දැන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 22 මං අද උදේ බැලුවා කිලෝමීටර් 22ක් යන්න ඕනේ මචං රුපියල් 1400 ගානක් ගන්න එතකොට කොච්චර පාඩුද කියලා බලන්න අපිට එහෙම් පිටින්ම මචං කිලෝමීටර් 7ක් 8ක් වගේ මචං නිකන් යන්න තියෙන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් අඩු වුණාට කමන්නේ කිලෝමීටර් 7ක් 8ක් අඩු කරගෙන අපි තෙල් පුච්චගෙන යනගෙන කොච්චර පාඩුද කියලා බලපන් අන්න ඒකයි තත්ත්වය අනිත් එක මචං සමහරක් හයර් දෙන පොල් පටවනවා වගේ මචං සෙනග නගිනවා වහනට අනිත් එක අපිට දඩ ගහනවා පොලිසිය එතකොට අපි ආදායම් බලපත්‍ර ආදායම් ගෙවනවා ඉන්ෂුරන්ස් ගෙවනවා ඔක්කොම කරනවා රජයෙන් ඒවයනුත් හම්බ කරනවා රජයෙන් කවදාවත් මචං පාරක් හරියට හදනවා නඩත්තුවක් කරනවාද ලොකු වාහන වලට දැනෙන්නේ නැහැ පොඩි වලක උනත් ත්‍රිවිල් එකක් වැටෙනවා කියන්නේ සනික කැඩෙනවා එක්ක මවුන්ට් එකක් යයි එක්ක රේසර් වලට කෙලවෙයි එක්ක පින් එකයි වැඩක් නැහැ ඉතින් මේකේ තේරුමක් නැහැ ඒකයි මේ මන්නම් කියන්නේ මචං කම්පැනි මීට වැඩිය සාධාරණ වෙන්න ඕන පික්මි කම්පැනි පික්මි ආයතනයේ මීට වැඩිය සාධාරණ වුණොත් ඒ කියන්නේ රයිඩ් එක පැත්තත් හිතන්න ඕනේ කස්ටමර්ම සනසලා වැඩක් නැහැ හරිද අන්න ඒකයි thank you මචං උඹලගේ අදහස් ඉතින් දාපන් කමෙන්ට් එකක් දහන් බයිනෙම බැනපල්ලා මං කියන්නේ මචං සාධාරණයි උඹලා හිතලා පොඩ්ඩක් බලපන් මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා එන කුණු කොල්ලට තමයි මචං දුවන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් වගේ අඩු වුණාට කමන්නේ නැහැ මුන් මචං හයර් එක දීලා මචං සාමාන්‍යයෙන් රුපියල් 1000ක හයර් එකක් දෙනවා කියහන්කෝ රුපියල් 1000ක හයර් එකක් දෙනවා කියන්නේ කිලෝමීටර් 17ක් විතර යන්න ඕනේ ඒ රුපියල් 1000 ගන්න හරිද ගිහිල්ලා එතකොට කමිෂන් එකත් ඒ රුපියල් 10න් 112ක් කැපෙනවා කියහන්කෝ එතකොට 112ක් කියන්නේ සාමාන්‍යයෙන් 120ක්
ඔව් 120ක් 130ක් වගේ කැපෙනවා. හරිද? එතකොට ආයෙ වෙනම ඇඩ් වෙනවා මගී අඩු කිරීම කියලා රුපියල් 100ක්. මේ 100 නෙවෙයි 20ක්. එතකොට සාමාන්‍ය 150ක් විතර කැපෙනවා කියහන්කො රුපියල් 10යි. එතකොට අපිට ඉතුරු වෙන්නේ 850යි. එතකොට ඒ කිලෝමීටර් 17 ගිහිල්ලා අපිට සාමාන්‍යයෙන් සෑහෙන පාඩුවක් වෙනවා. ඒ පොඩ හිතලා බලන්න. ඒකයි මම කියන්නේ. හොයන්න පුළුවන්. සල්ලි හැම ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් මං කියන්නේ මේට ඇඩිය රයිඩ් එක පැත්තත් හිතන්න ඕනේ. කැම්පේන් ආයතනෙ පිට්නේ. ඒකයි.